අද තමයි ලංකාවේ වෙත දූෂිතම ගනුදෙනුව වන ගල්ලංගුරු වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් එක පුද්ගලයෙක්ට විරුද්ධව විශ්වාස භංගය ගේන දවස. එතකොට මේ පුද්ගලයා තමයි විදුලි බල හා බලශක්ති කැබිනට් ඇමති පුඤ්ඤ කුමාර කියන අනුර කුමාර මහතාගේ සමීපතම හිතවතා. එතකොට මේ හිතවතාට චෝදනා කරන්න විපක්ෂය හෝ අපි හෝ නිකන් නෙමෙයි. හේතු සාධක සාක්ෂි ඇතුව මේ පිළිබඳව එක සාක්ෂියක් එක දෙයක් පිළිබඳව ඊයේ චානක ඇමතුමා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා සියත වැඩසටහනකට ඇවිල්ලා පැහැදිලි කරනවා. බලන්නකෝ මේ නිවුස් එක. මේක අමාත්‍යවරයට අපි අර නිකන් චෝදනා කරන්නේ. මේක චෝදනා කරන්න හේතු මේ වාර්තාවේ දිගින් දිගටම තියෙනවා. මම උනම් එකක් විතරක් කියන්නම්. මේ ටෙන්ඩරේ පරක්කු කරන්න වැඩ කරලා තියෙන අමාත්‍යවරයා. ඒකට හේතුව තමයි අප්‍රේල් 4 වෙනිදා මම ඔබතුමා කොලේ වහලා කතා කරන්න එපා. කොලේ වන්නේ. ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ අප්‍රේල් 4 වෙනිදා තමයි විදුලි බල LCC එකෙන් විදුලි බල මණ්ඩලය හරහා අමාත්‍යංශයට යවනවා මේ ටෙන්ඩරේ කෝල් කරන්න කැබිනට් අනු කමිටුව දාන්න කියලා. ස්කැප් එක දාන්න කියලා යවලා ඒ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 4 යවන එක ජුනි මාසේ මැද වෙනකන් අල්ලගෙන හිටිය අමාත්‍යවරයා. හැබැයි එතකොට ඔය අතර ඇමරිකානු සමාගමක් ඇවිල්ලා ඔබ ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරාට පස්සේ ඒ සමාගමට මොකද්ද මොන හරි සිද්ධියක් වෙලා ඒගොල්ලෝ මේ සෙල්ලමෙන් අයින් වුණා නේද? නෑ උගන්ඩාවේ සමාගමක් එනවා අර කොට්ටච්චි මහත්තයාගේ එහෙන් සමාගමක් එනවා. හැබැයි අපිට නෙමෙයි සමීප ජනාධිපතිතුමාගේ අධ්‍යක්ෂකවරයෙක් ඒකේ ලෝකල් ඒජන්ට් ලිස්ට් එකේ හිටපු හින්දා සමීප කියන කවුද? ඒක ජනාධිපතිවරයාගේ ජනාධිපති ඔව් අනුර කුමාර කාර්ය මණ්ඩලය කෙනෙක්. කාර්ය මණ්ඩලය ඔව් ඒ කියන්නේ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක් මේකේ නම තියෙනවා කියලා දූෂණ චෝදනා අපි පාර්ලිමේන්තුවේ එල්ල කරපුවා. මොකක් හෝ හේතුවකට ටෙන්ඩරේට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක ඔබතුමාලා වක්කීමනේ කියන්නේ. පාර්ලිමේන්තුවේ මේ ලියන්නේ කියන්නේ මේක සම්පූර්ණ වක්කීමෙන් කියන්නේ. ඊට පස්සේ ඔවුන් ඒ ටෙන්ඩරේට ඉදිරිපත් උනේ නැහැ. ජනාධිපතිතුමාත් ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්. ඒක ජනාධිපති ලේකම් කාර්යාලයට යන්නේ නැහැ. ඕන කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් හරි දැන් මේ ටෙන්ඩර් වලට ජනාධිපතිතුමාගේ සමීපතම ඉදිරිපත් වෙනවා නම් මේක පොඩි සංවිධානාත්මක පොඩි කැලලක් දැන් පේනවනේ. ගයන් මේ වාර්තාව සම්පූර්ණයෙන් කියෙව්වම පළවෙනි දවසේ ඉඳන් මේක ගල්ලංගුරු මේකේ ගේම් එක ගහන්න හදපු හැටි මුලින් ඉඳන් තියෙනවා. මේක ටෙන්ඩරේ පරක්කු කරපු හැටි මැද දවස් 40ක් ගල්ලංගුරු නැවු නැති වෙච්ච හැටි ලැබ් එක සුදුසුකම් නැති ලැබ් එකක් දාන එක මේක ඒ කියන්නේ මේ කම්පැනි එකට ටෙන්ඩරේ යවන්න රෙජිස්ටර් වෙන්න කලින් අහන්න බෑනේ. එහෙනම් ඔබතුමාගේ මේ මිත්‍රයෙකුත් මේකට ආව නම් නෙමෙයි ජනාධිපතිතුමාගෙන් අහන්න අපිට අවස්ථාවක් නෑ. හැබැයි අපි පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් මුලින් ඉඳන් මේ වාර්තාවෙත් තියෙනවා. මේ කොච්චර හදිසියක් තිබුණාද කිව්වොත් මේ කම්පැනි එකට සාමාන්‍යයෙන් AG ඔෆිස් එක කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ ප්‍රාදේශීය මේ ලේකම් කාර්යාලය නෙමෙයි මේ දිසාපති කාර්යාලය නෙමෙයි මේ අපේ මේ ඇටර්නි ජෙනරල් ඔෆිස් එකේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් එක ගිහිල්ලා අනුමත කරගන්නවා. ඇග්‍රීමන්ට් එක අනුමත වෙලා එන්නේ නොවැම්බර් 20. AG දෙපාර්තමේන්තුවේ මේකේ තියෙනවා ඒක. නොවැම්බර් 19 අසං කළා ඉවරයි. කියන්නේ කොච්චර සමීපද කිව්වොත් රෙජිස්ටර් නැති කම්පැනි එකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසර දෙන්නත් කලින් අසන්න කොහොමද ඇමතුමාගේ ගේම් එක අප්‍රේල් 4ක ජුනි වෙනකන් කල් දානවා. කල් දාලා මේක හෙට මේට කරලා රෙජිස්ටර් වෙලාවක්වත් නැහැ. ඊට පස්සේ අර පරීක්ෂණාගාරික බොරු එකක් හොර එකක් ඒකත් එහෙමයි. ඊට පස්සේ නීතිපති කාර්යාලයෙන් අවසර දෙන්නේ 20 19 අස්සම් කරලත් ඉවරයි. ඉතින් මේකේ මේ ජනාධිපතිතුමා ඔයා කොච්චර කිව්වත් මේකේ හොරකමක් වෙලා නැහැ කියලා ඕන පොඩි ළමයිට තේරෙනවා. මේකේ පැහැදිලිවම හොරකමක් වෙලා තියෙනවා කියලා. අනික අපිට තේරෙනවා ඔයායි පැලවත්තයි ඔක්කොම 159යි සියලු දෙනා එකතු වෙලා තමයි මේ හොරකම කරේ කියලා. කමක් නැහැ. ඔයාලා පුළුවන් නම් අද බේර ගන්නකෝ. ඔයාලගේ ඇමතුමාව අද බේර ගන්න. හැබැයි ජනතාව ඉස්සරහා ජනතා අධිකරණයේදී ජනතාවගේ විශ්වාස භංගෙන් ඔයාලට දිනන්න බෑ. ඔයාලා පෙරදිලා ඉවරයි. ඔයාලා හොරකමක් කරා කියලා පැහැදිලිවම ඔප්පු වෙලා ඉවරයි. ඒක නිසා රටේ මිනිස්සුන්ට තව බොරු කරලා පච වෙන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.